ඔයාලා මේ දේවල් මතක තියාගන්න. හරිද? ඔයාලට මම ගන්නේ 2 hours per week. සතියේටම පැය දෙකයි. ඔයාලා ඔය වගේ ඉන්නවා මාත් එක්ක within year. එතකොට අපි roughly ගත්තොත් 2 hours 4ක් ඉන්නවා. එතකොට within year ගත්තොත් සතියට පැය දෙකයි මාසෙට 8යි. within years ගත්තොත් ඔය වගේ 12. ඒ කියන්නේ ආසන්න වශයෙන් 120 කියමු අපි. අවුරුද්දටම ගන්න 120 hours. එතකොට මේ පැය 120න් හරි 100න් හරි පස්සේ ඔයා මේ ගන්න නොලෙජ් එක ඔයාගේ ලයිෆ් ටයිම් එකටම වාට ඕනේ. ඒ නිසා ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් හදාගන්න. ඔයාට එක්සෑම් එක පාස් වෙන්න. ඔයා ක්වොලිෆයිඩ් ෆාමසිස්ට් කෙනෙක් වෙන්න. එක්සෑම් එකට ලියන්න. එක්සෑම් එකෙන් ලකුණු ගන්න. එක්සෑම් එකෙන් පාස් වෙන්න. ඔයාට මේ මං කියලා දෙන දේවල් ඕනේ. එතකොට ඔයාට තව අවුරුද්දක් හෝ දෙකකින් පස්සේ ඔයා ක්වොලිෆයිඩ් වුණාට පස්සේ ඔයා සැලරි එකක් ගන්නවා. ඔයා බිස්නස් එකක් පටන් ගනී. ඔයා මොකක් හරි දෙයක් කරයි මේකේ. එතකොට ඒක ඔයාට වැදගත් වෙයි. ඔයා මැරි කරන ඔයාගේ වයිෆ්ට වැදගත් වෙයි. හස්බන්ඩ්ට වැදගත් වෙයි. ඊට පස්සේ ඔයාට හම්බෙන ළමයින්ට වැදගත් වෙයි. ඔයාගේ අම්මට තාත්තට වැදගත් වෙයි. ඔයාගේ ෆැමිලි එක ඔයාගේ පේෂන්ස්ලට. ඔයා බිස්නස් කරනවා නම් ඔයාගෙන් ඔයා පර්චේස් කරන හෝල්සේලර් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ගෙදර වැඩ කරන කෙනා, ෆාමසි වැඩ කරන. මේ හැම දෙයකම මේ නොලෙජ් එක තමයි ඕනේ. හරිද? මේක සරල විදිහට ගන්න එපා. එතකොට ඔයා මේ හදන්නේ මා ලොකු සර්විස් එකක්. ලොකු එන්වයරන්මන්ට් එකක්. එතකොට වාගේ මේ නොලෙජ් එක මේ පැය දෙකේ ගන්න නැතුව ඔයා එනවා බත් එක බෙදාගෙන එනවා. ඇවිල්ලා ඔහේ අහන් ඉන්නවා. නැත්නම් පස්සේ රෙකෝඩින් අහන්නම් කියලා ඉන්නවා. ඕක අහන්නෙත් නැහැ. ටික කාලෙකින් මේක අතහැරලා දානවා. එහෙම වෙන්න එපා. හරිද? ඔයා දකින්න ෆියුචර් එක ඔයා සමහරට නොදකින්න ෆියුචර් එකත් මේකත් එක්ක බිල්ඩ් අප් වෙනවා. ඒ නිසා මම ඔයාලගෙන් රික්වෙස්ට් කරනවා. ඔයාලට පුළුවන් නම් ටේබල් එකකට එන්න. හරිද? ලැප් එකද ෆෝන් එකද මොකක්ද තියෙන්නේ ඒක පිළිවෙලකට තියාගන්න. පොතක් ගන්න, පෑනක් ගන්න. හරිද? ඇඳුමක් දාගෙන ඉල ඔතන ඉඳ ගන්න. හරිද? තොර වහ ගන්න. ගෙදර අයටත් කියන කෑ ගහන්න එපා කියලා. එහෙම නැත්නම් එයාලා නැති තැනකට යන්න, සිග්නල් තියෙන තැනකට යන්න. පොඩක් පිළිවෙලකට මේ පැය දෙකයි within 2 hours ඔයා ඉන්න. ඔය අතර බත් දෙක දුප්පේ දාගෙන දුවන්න හදන්න එපා. කවුරු හරි ආවම කතා කරන්න යන්න. ඒවා එපා. අත්‍යවශ්‍යම දෙයකට යන්න. හැබැයි ඔයාගේ ලයිෆ් එකේ ලොකු ගමනක එක ස්ටෙප් එකක් තමයි ඔයා මේ යන්නේ. ඒ ස්ටෙප් කීපයෙන් පස්සේ වාට එන ෆියුචර් එක ඔයා අද නැති කරගන්න එපා. ගොඩක් අය මේ දේවල් කරනවා. කෑම කාලා එන්න. එහෙම නැත්නම් ඉවර වෙලා කන්න. එහෙම කරමු. එතකොට එහෙම නැත්තම් අපිට අන්තිමට ස්ට්‍රෙස් වෙනවා. ස්ට්‍රෙස් ඇවිල්ලා මෙන්න මේ වගේ සිද්ධිත් එන්න පුළුවන්. මේ ලේ කැටියක් ඉර වෙලා අන්තිමට අපිටම හිතා ගන්න බැරි දේවල් වෙලා මැරිලා යන්නත් පුළුවන්. හරිද? ඒ නිසා මම එහෙම එකක් වෙනවා කියලා මේ කියන්නේ මම කියන්නේ මේක මේ අපි සීරියස් විදිහට හිතන්න. ඔයා ෆයිනල් එක්සෑම් එකකට ලියන කෙනෙක් එක්සෑම් එකෙන් පාස් වුණොත් ඔයා ක්වොලිෆයිඩ් ෆාමසිස්ට් කෙනෙක් වෙනවා. ඒකේ මුළු පවුලම කොට මේක අම්මලා තාත්තලාට කියලා දෙන්න. මේ ෆාමසි කියන්නේ සමහරවිට බෙහෙත් ගිහිල්ලා තුන්ඩුවෙන් අරන් දෙනවා. ඕක මොකද්ද ජොබ් එකක්ද කියලා එහෙම හිතන කට්ටිය ඇති. මං අන්න ඒ දේවල් නැති කරන්න තමයි අර මුලින්ම ප්‍රසන්ටේෂන් එකක් කරේ. ඒ නිසා ඒව පොඩ්ඩක් තේරුම් ගන්න. ක්වොලිෆයිඩ් ෆාමසිස්ට් කෙනෙක්ගේ වටිනාකම පොඩ්ඩක් හොයන්න. දැන්ට පාඩම් කරන විදිහවල් ගැන අරව මේ මුකුත් හිතන්න එපා. දැන් කරන්න ඕනේ වා මං කියන එක අහන් ඉන්න නෝට් එක පොත හම්බුනාම ඕකේ මොන හරි ලියනවනම් ලියා ගන්න. ඕක තමයි කරන්න ඕනේ. වෙන මුකුත් කරන්න යන්න එපා. පාස් පේපර්ස් අරන් උත්තර ලිය. ඕවා මුකුත් එපා. ඒවට වෙලාවල් තියෙනවා. ඔයාලගේ මොඩියුල් වලට වෙන වෙනම ප්‍රශ්න දෙනවා. ඒවා ඩිස්කස් කරනවා. ඒවට උත්තර දෙනවා. ඒවා කරනවා. හරිද? මේව මගේ පැත්තෙන් කියනවා. දැනට මුකුත් හිතන්න එපා. මේ පැය දෙකෙන් අහන් ඉන්න. මේ පැය දෙක අහන් ඉන්න යන්න. ඊළඟට මම ඔයාලට පොඩි දෙයක් පෙන්නන්නම්. ජාතික ඖෂධ නියාමන අධිකාරිය කෙනෙක් ඔයාලා දන්නවද? මේකෙන් තමයි ලංකාවේ ඖෂධ ගැන ඖෂධ නිෂ්පාදනය, ලංකාවට ඖෂධ ඉම්පෝර්ට් කරන එක, ඩිස්ට්‍රිබියුෂන් එක, සේල් මේ හැම දෙයක්ම රෙගියුලේට් කරන ආයතනය තමයි NMRA, National Medicines Regulatory Authority. NMRA කියලා කියන්නේ NMRA. ඕකේ පනතක් තියෙනවා. NMRA Act එක 2015 ආවේ. ඒ පනත ක්‍රියාත්මක කරන රෙගියුලේෂන් එකක් තියෙනවා. ඕකෙන් තමයි වැඩේ යන්නේ. ඕක අපි ඉගෙන ගන්නවා ෆොරෙන්සික් ෆාමසි නැත්නම් ෆාමසි ලෝ ඇන්ඩ් එතික්ස් කියන සබ්ජෙක්ට් එක යටතේ ඉගෙන ගන්නවා. ඒතර ඒකට මොඩියුල් වෙනම තියෙනවා. ඒක ඔක්කොම වලට කරනවා. ඕනනම් ගිහිල්ලා බලන්න ඔයාලගේ සිලබස් එකේ මේක තියෙනවා. මට කියන්න ඕනේ ඕක ගැන නෙමෙයි. ඕකෙන් ඉෂුව කරා නෝටිස් එකක් මෙන්න බලන්න මේක ඔයාලා කොච්චර වාසනාවන්තද කියලා. ලංකාවේ තිබ්බ මෙච්චර කාලයක් නීතියක් මම ඒකට වීඩියෝ එකක් කරලා ගෲප් වල දැම්මා. ඒ සමහරලාට ඒක තේරෙන්නේ නැතුව ඇති. ලංකාවේ මෙච්චර කාලයක් නීතියක් තිබ්බ 2017න් පස්සේ ෆාමසියක් දානවන්නම් ෆාමසි දෙකක් අතර අවම දුර අර්බන් ඒරියා ටවුන් එකේ සහ ගම්බද පළාත්වල තිබ්බා. රූරල් විදිහට තිබ්බා. ගම්බද පළාත්වල මීටර් 750කවත් ගැප් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා අලුතෙන් ෆාමසියක් දානවා නම් දැන් තියෙන ෆාමසිය මීටර් 750කට එහයින් තමයි දාන්නේ.
ටවුන් එකේ දානවා නම් ෆාමසි එකක් දැන් තියෙන ෆාමසි එකකින් මීටර් 250කින් ඈතින් තමයි දාන්න කියලා නීතියක් තිබ්බා. ඒතර ඔයාලා අලයිනේ මේ දැන් තියෙනවනේ ෆාමසි මේ ෆාමසි එහා පැත්ත ඔහොම තියෙනවා. ඔව් ඒ 2017ට කලින් දාපු ඒවා. 2017න් පස්සේ එහෙම දුන්නේ නැහැ. ඒතර මීටර් 250 ටවුන් ඒරියා and 750 meter rural area බැලුවා. දැන් ඕකත් එක්ක ඇත්තටම qualified වෙන ෆාමසිස්ලා ඉන්නවනේ. ඕකත් එක්ක එයාලට මේ ෆීල්ඩ් එකට එන්න ලොකු ප්‍රශ්නයක් වුණා. හැමතැනම ෆාමසි. එතකොට ලයිසන් එක තියෙනවා qualified but they can't open a pharmacy because there are so many pharmacies are there. So 250 අරන් මීටර් බැලුව ටවුන් එකේ ඔන්න අස්සක තැනක් තමයි හම්බෙන්නේ. මිනිස්සු ඒ පාර එන්නෙත් නැහැ. හරිද? ඒ වගේ තැනක් හම්බුනේ. රූරල් ඒරියා එකක් පොඩ්ඩක් ගමකට කියලා බැලුවොත් කිලෝමීටරයක් විතර ආසන්නව තියෙන්න ඕනේ ෆාමසි දෙකක් අතර. ඒතර වැඩක් නැහැ. මිනිස්සු නැති තැනක ගෙදරක තමයි දාගන්නේ. කොහොම ප්‍රශ්න තිබ්බනේ. ඒ නිසා සමහරවිට ගෙදර බිල්ඩින් එක තියෙනවා. ඒ බිල්ඩින් එකේ දාගන්න බෑ. අතන කලින් ෆාමසියත් එක්ක මීටර් 750 නැහැ. ওই ප්‍රශ්නෙත් එක්ක ලොකු ප්‍රශ්න ගොඩක් මිනිස්සුන්ට ඇති වුණා. ස්පෙෂලි ක්වොලිෆයිඩ් ෆාමසිස්ට්ලාට ක්වොලිෆයිඩ් වුණාට ෆාමසියක් දාගන්න බැරි ප්‍රශ්න. අවශ්‍යයි. දැන් 2026 ජනවාරි 1 වෙනිදා ඉඳන් NMR එකෙන් මෙන්න මේ නීතිය මීටර් 750 සහ 250 250 and 750 කියන මේ රූල් එක තාමත් තියෙනවා. yes it is also there but for the pharmacist ඒක අයින් කරා. distance criteria exemption for all pharmacists. එතකොට ඔයා pharmacist කෙනෙක් වුණාට පස්සේ ඔයාට ලංකාවේ ඕනම තැනක ෆාමසියක් දාන්න පුළුවන් කිසිම distance restriction එකක් නැතුව. හැබැයි ඔයා ෆාමසිස්ට් විදිහට ඔයා ඕන නම් විතරයි. ඔයාම අයිතිකාරයා ඔයාම ෆාමසිස්ට්. හැබැයි ඔයාගේ ලයිසන් එකෙන් වෙන කෙනෙක් දානවා නම් ඒක බෑ. ඒතර අර මීටර් 250 750 බලන්න. ඒතකොට ඔයාලට තියෙන chance එක ෆාමසිස්ට්ලා වුණාට පස්සේ ලංකාවේ ඔයාගේ බිල්ඩින් එකකද වෙන තැනක ඕන තැනක ෆාමසියක් දාන්න පුළුවන්. ඒක මාර chance එකක්. හරිද? ඒ නිසා ඒව ගන්න. ඒවා මං කියන්නේ මේ ජනවාරි 1 වෙනිදා ඉඳන් ඉෆෙක්ටිව්. සිංහල එකත් වෙන්නන හිමිකාර ඖෂධ වේදීන් සඳහා ඕන ෆාමසිස්ට් සඳහා ලියාපදිංචි ඖෂධශාලා අතර පැවතිය යුතු අවම දුර සීමාව නිදහස් කිරීම. ඒතකොට 250 750 කතා මෙතනින් එහාට නැත. හරිද? හැබැයි මේ ජනවාරි 1 වෙනිදාන් පස්සේ අලුතෙන් ඕපන් කරන ඒවට විතරයි. ක්ලියර් නේද කතාව? හරි. ඕක තමයි කියන්න තියෙන්නේ. back to topic.